අපි යන්නේ සිරිපාද යන්න බලාපොරොත්තු වෙන්නේ. තාම අපි ගෙදර ඉන්නේ. ගානේ මුල් ඉඳන් කොළඹට ගිහින් තමයි යන්න හදන්නේ. මේ යාළුවා දිනේ. අපි දැන් ඉන්නේ ගණේමුල් ස්ටේෂන් එකේ. අපි දැන් ඉන්නේ රත්නපුරට ඇවිල්ලා ඉන්නේ කුරුවට පාරෙන්. දැන් ශ්‍රීපාදේ යන්න තමයි තියෙන්නේ. ඔය පේන බස් එකටම. පොඩ්ඩක් හැබැයි වහිනවා දැන්. මම මාන්න බිව්වේ. අපි පොඩ්ඩක් මෙතන නැවතලා විවේක ගන්නවා. මේ පිටිපස්සේ තමයි මේ. අපි පොඩ්ඩක් මෙතන ඉඳන් විවේක ගන්න තමයි ඉන්නේ. ඊට පස්සේ තමයි සීත කඟුලට යන්නේ. බලන්න ඕනේ. වහිනවා ඉතින්. ඒකයි ප්‍රශ්නේ. මේ දවස්වල වහිනවා. අන් පැත්තෙන් වහිනවා. දැන් අපි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සීත කඟුලට හැබැයි වහිනවා. බලමු. බැස්සිත් හරියම අපි රේන්කෝට් ගත්තා. හැබැයි ගාන වැඩි පොඩ්ඩක් රුපියල් 600ක් විතර එනවා එකක්. ඒකයි තියෙන ප්‍රශ්නේ. මෙයාලා මෙතන සෙල්ලම් කර කර ඉන්නවා. අපි දැන් යමු. මෙහෙට නම් හැබැයි දැන් බහිනවා හොඳටම. සාද්දේ හැන මැටේ. ඔන්න දැන් අපි දෙන්නත් නගිනවාද? නගින්න තියනවා උඩට කල් තියනවා. නගිමු. ඉස්සෙල්ලා මොකද වැහැලා තියෙන්නේ? උඩරම වැහැලා තියෙන්නේ මහාට ශ්‍රී සුමන සමන් පුරාණ විහාරය පේනවා. අපි පටන් ගන්න තියෙන මේ තියෙන්නේ කඳු. අපිට ලොකේෂන් එක ලස්සනන්න අදියල්ලක් ලස්සනට ගලාගෙන යනවා. මම zoom කරලා පෙන්නන්නම්. අපි දැන් පඳුරු දානවා. ඔන්න තියෙන්නේ නගින්න. කරුණා කරන්න තියෙන සිරිපා. මේක කියලා ඉස්සර අරහෙ තිබුණ දියනේ කුමක්. කුරුවිට පාර. කෙලින්ම ගල් තලාවක් තමා තියෙන්නේ. කට්ටිය යනවා දැක්කනේ. මේ තමයි පාර. අපි දැන් කරුණා කරන්න පටන් ගත්තා. සීත කඟුලට තමයි යන්නේ. එහෙන් නාලා දවල්ට කන්න තමයි බලන්න පොඩ්ඩක් මහන්සි. ඒත් අපි කරුණා කරනවා. මේක මං හිතන්නේ චූටි පාරක්. 69ගේ ලොකු නැහැ. ඔයාලට පේනවා නම් මේ තියෙන පාර 69ගේ ලොකු නැහැ. beautiful. හැබැයි ලස්සනයි. වඩු පිටාව ලස්සනයි. යනවා ඉතින් කොහොම තමයි යන්නේ. wow. දිනුති මායිතින් තමයි යන්නේ. beautiful. අපි අනිත් අය එනකන් එමු. දැන් පොඩ්ඩක් මහන්සි දිනෙටත් මහන්සි
ඒත් අපි කරුණා කරනවා තාම මොකද වැහැලා තියෙන නිසා පඩි ඉස්සන්න බලනවා පොඩ්ඩක් ඒකයි තියෙන ප්‍රශ්නේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ පඩි ඉස්සන්න බලනවා ඒ නිසා සේෆ්ටි එක වැදගත් මුලින්ම නඩේ ගුරා හරිම හොරා අග්ගලයක් කාලා ගියා අපේ මහප්පාගේ සිරිපා කරුණා කවි තමයි ඇහෙන්නේ ඉතින් තාම යනවා සීත කඟුලට තමයි දැන් අපි යන්න හදන්නේ එහෙන් නාලා එතන තියෙනවා තැනක් එතන ඉන්නවා රැට හෙට තමයි නගින්නේ හෙට තාම නගින්න මේ කරුණා කරනවා අපි සීතකවුල හොයාගෙන යන්නේ මොකද මෙහි සීතුරුනාට දැන් දාඩියයි වැස්සරක් දාඩියයි කොහොමද දන්නේ අද හරියම මහන්සි උදේට කාලන්න දෙක බනිස් කිරියක් තාම දවල්ට කෑවෙත් නැහැ දැන් 3ට විතර ඇති අපිට කුකුලෙකුත් පිගුණා ශ්‍රී ලංකාව ජාතික පක්ෂියා වලි කුකුලා ගොඩ වෙලාවකින් කඩයක් හම්බුණා පුදුමයි මම පෙන්නන්නම් මේ කඩේ වයි කරුණා කුඩු නැග්ගා දිනිත් නම් දැන් බීම එක බීලා ඉවරද මම view එක පෙන්නන්නම් හරිම මම බලන්න මෙන්න කොහොමද පාර අපි ඉතින් නැගෙන දිනෙත් ඉරෙත් චුට්ටක් නැගලා අපි නම් තාම නගිනවා හිමීට මොකද දැන් බැස්සොත් ලිස්සනවා වැඩි ඒකයි තියෙන ප්‍රශ්නේ බැස්සොත් ලිස්සනවා ඒ නිසා ගල් වල තියන්න නැතුව කොහොමද තියන්න ඕනේ මේ පොඩක් අර පඩි පෙළ වගේ තියෙන තැන් වල නැත්තම් ලිස්සනවා සීත කකුරු සද්දෙත් ඇහෙනවා එන හයියෙන් ඇහෙනවා හරියා බලාගෙන ගල එන හෙලක් හරි තාම යනවා හෙට තමයි අපි නගින්න හිටියේ අද කාලක් නැගලා ඉතුරු කාල අපි මැදින් නිදා ගන්න ඔව් සීත කකුල අයිනට අන්න අතන පොඩි අන්න අතන පොඩි ගුහාවක් තියෙනවා බලා ගන්න ගුහාවක් කිව්වට පොඩි ගුහාවක් කිව්වේ යකෝ ආයි කරුණා පරිස්සමෙන් ඉන්න මොකද ලිස්සනවා අන්න මෙතන හරි ලස්සනට තියෙනවා අන්න කොටු ටිකකින් තමයි ගල ඉස්සිලා තියෙන්නේ
බලන්න අපි සීත කඟුලට සීත කඟුලට ආවා. බොහොමයි සතුටුයි කියන්නේ ඒ වගේ ඔයගොල්ලෝ පෙන්වන්නම සීත කඟුල. zoom කරත් කොහෙත් නැති වෙයි. ඒ නිසා පෙන්වන්න සීත කඟුල වෙ තියෙන්නේ. ඔය තියෙන්නේ සීත කඟුල. beautiful නියම ලස්සනක් තියෙන සීත කඟුල. අපි ඉතින් කාලා තමයි නාන්න යන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ සීත කඟුලට. මට පේනවා සීත කඟුල සීතලයි මම පෙන්වන්නම්. කොහොමද සීතලයි තමයි සීත කඟුල. කොහොමද? කෙලින්ම ෆුල් කෙලින්ම සීතල වතුර තියෙන්නේ. දිනෙත්තන් දැන් බහැලා ඉන්න කෙලින්ම එයා කකුල් දෙක හොදනවා. කෙලින්ම කකුල් දෙක හොදනවා. දැන් අපිට ඇවිල්ලා ඉන්නේ සීතලයි තමයි. ඒක ජර්සි එකකට ඉන්න අපේ කට්ටියම ජර්සි එකකට තමයි ඉන්නේ. දැන් තමයි ඉදිය ගන්න තමයි තියෙන්නේ. හෙට තමයි ලගින්නේ. හෙට වීඩියෝ එක කරන්නම්. හලුවරයි. හැබැයි ලයිට් තුනක් විතර තමයි තියෙන්නේ. ඉච්චර ලයිට් නැහැ. දැන් ඉදිය ගන්න තමයි හදන්නේ. අපි පස්සේ වීඩියෝ කරමු දිරතරම් පේන්නේ නැද්ද මන්දා? කළුවරයි තාම ඉතරම සීතල නැහැ. තව චුට්ටකින් සීතලයකින් හිතනවා. අකුණු ගහනවා වහිනවා. තදට වහිනවා. good morning කියන හැමෝටම අපි දැන් තව නැගිට්ටේ වෙලාව 6යි. අම්මෝ දැන් තව 4 විතර තමයි කරුණා කරන්න යන්නේ. සීතලකුනේ නානොත් දෙන්නේ නැහැ. සීතලයිනේ. කෙලින්ම යන්නේ. තා චුට්ටකින් සිරිපා කරනවා කරන්න යනවා. අපේ නැවතුන තැන පෙන්වන්න ඉන්නවා. අර ඊජිප් විශ්‍රාම ශාලාව තමයි මේ තැන. සිරිපා කරනවා කරපු දැනට අපේ ගමනේ අපි 4න් එකක් විතර ඉවර තියෙනවා. පැය 6ක් ඉඳලා පැය 6ක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අර සිරිපා කරුණ පළවෙනි තැන ඉඳන් පැය 6ක් දැනට ගත වෙලා තියෙනවා. තාම අපි 4න් එකක් වගේ කොටසක් තමයි කරුණා කරලා තියෙන්නේ. තාම කරුණා කරන්න තියෙනවා. හායි යාළුවනේ. අපි ඔන්න පාලමක උඩට ආවා බලන්න. දැනට උදේ 6යි. උදේ 6 වෙලාව. අපි දැන් නැගිටලා ඉන්නේ පොඩි වෙලාවක්. හැබැයි සීතලයි ආයේ තාම බෙවුලනවා ආව නම් වටේ view එක චුට්ට වෙලාවකින් අපි සිරිපා කරුණා කරන්න යනවා. අද ඔන්න පටන් ගත්තා. උදේ 4ට. උදේ 7ට පටන් ගත්තේ. බාන්න view එක. මම කට්ටියක් බලන්න. අපේ නඩේ. තාම මේ පැත්තට බෑ සිරිපාදට පේන්නේ නැහැ. හැබැයි සිරිපාදේ තාම මේ කුරවිට පාරෙන් සීත කඟුල පාස් කරට තාම යනවා. දැන් කොහෙටද දන්නේ නැහැ යටේ. විනාඩි 5ක් පස්සේ. කොහෙටද දන්නේ නැහැ තාම යනවා. හැබැයි පාර මේ හැටන් වගේ නෙමෙයි කියන තනිකට ගල් වගේ තියෙන්නේ. උඹට පේන තනිකට ගල්. අර වගේ පඩි පේනවා නැහැ. සාමාන්‍ය නිකන් කැලෑවක මැදින් යනවා වගේ තමයි යන්න තියෙන්නේ. හැටන් පාර ඉස්සරක් මෙහෙම තිබ්බේ කියලා කතාවක් යනවා. හැබැයි ලිස්සන සූර්යය මොකද මේ ඊයේ හෙන වැස්සා
හරි පොඩ්ඩක් අපි ගිමන් හරින්න තීරණය කළා. බෑග් වල පොඩ්ඩක් බරයි. ඒකයි. අපි තාම යන මගේ ඉන්නේ. බංකු තාම කරුණා කරනවා. පාර ලිස්සන සුළුයි. කිව්ව ඉස්සෙල්ලා පඩි නෑ කියලා. කවුරු කියලා තියෙන්නේ? ඒත් පඩි තියෙනවා. ආපෝ ලොකු කන්දක් බහින්නේ. අපි දැන් පොඩි විවේකයක් ගත්තා. දෙහි ටිකක් බීලා අපි දැන් දෙහි ටිකක් බීලා කඩේ අර කඩේ නැවතිලා. දෙහි බීන එකක් බීලා. මොකද අම්මා පුදුම මහන්සියක් තියෙන හැබැයි. ඔය දින පෙක් කට්ටිය යනවා. තියෙන දෙකට ගහලා තියෙන්නේ. අපි දැන් එයිලා ඉන්නේ. ඉන්ගඩු වහනට. පහනට ගමන් ඉන්නේ. අන්න අතන ලස්සන view ටිකක් පේනවා අපිට. අපේ set එක සිරිපාද ගන්න තාම පේනක් දෙන්නේ නැහැ නේ. නේ. අපේ set බලාකුළුෙන් බහිලා තියෙන බලාකුළු බහිලා තියෙන. අපේ අන්න අතන තමයි තියෙන්න ඕනේ. අපේ set එක නම් කොහෙද මන්ද? දන්නේ මේ තියෙන්නේ. ගල්වංගිරියෙන් ඇවිල්ලා නගින ගමන් ඉන්නේ. දිනෙත් නම් පේන්නේ නැහැ. දැන් තමයි පේන්නේ. හරි. ඔන්න හැබැයි ඉන්නවා රත්නපුරේ කුරුවර දෙකට එක්කලා දැන් මේ එකපාරක් කළා ඉන්නේ. මේක පාරද? හැරමිටි පාන්ට තමයි දැන් ළඟා වෙන්නේ. බලන්න. දැන් නම් ඉතින් මේ පඩි වේතම තියෙන්නේ.
අස්සෙකුත් ආවා. අස්සෙකුත් ආවා මුද මොළව පේන්නේ නැහැ. මීදුවෙන් බහලා තියෙන්නේ. තියෙන්නේ. විදියට කලින්ද. අපි දැන් පොඩ්ඩේ හැමදාම වහිනවනේ. දෙක තුන වෙද්දි වහිනවා. කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒක ඔරඩින් වල. කිසිම දෙයක් පේන්නේ නැහැ. අපි යන් පොඩි පොදයක් යනවා. හැබැයි අවුලක් නැහැ. වරකට ඔක්කොම ඉන්නේ. දැන් උඩමට තමයි යන්න හදන්නේ. දුමනන් එනවා. අපි 12:05 ළඟට තමයි යන්නේ.